ज्येष्ठ කතනහා ගිලීම සම්බන්ධ චිකිත්සක ජයමලි රූපසිංහ ජයසිංහ මහත්මිය. ආයුබෝවන් සුබෝදෑසන. සුබෝදෑසනයි. ඉතින් දැන් මේ වගේ කාලයකදී චිකිත්සක ප්‍රතිකාර ලබන ආබාධ සහිත දරුවන්ට කොහොමද අඛණ්ඩව මේ කටයුතු කරගෙන යන්නේ අරගලයකට මැදි වෙලා ඉන්න දෙමව්පියන්? මේක තමයි අපේ ගැටලුව. ඉතින් අපිට කියන්නකෝ ජයමලි මහත්මිය, අපි කොහොමද දෙමව්පියන්ව දැනුවත් කරන්නේ මේ සියලු කටයුතු අතරේ, මේ සියලු බාධාවන් අතරේ Tamanගේ දරුවන්ගේ කටයුතු අතපසු නොකර ඒ දේවල් සැලසුම් කරගන්න? ඔව් පළාතටම ජීවිතේම අරගලයක් සාමාන්‍යයෙන්. ඒක ඇතුළත් මේ දවස්වල දෙමව්පියන් විඳින දුක් කමකටලු එක ඇත්තටම ඒක විඳින දරුවන් සහ දෙමව්පියන් වගේම ඒ අයට දැනෙනවා වගේම හුඟක් වෙලාවට ඒක හිතලා නැති අවස්ථාවක්. ඉතින් මේකෙදි පළවෙනිම කාරණාව තමයි අපි ප්‍රශ්නයක ඉන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඉතින් අපි ප්‍රශ්නයක නෙමෙයි ඉන්නේ කියලා හිතුවොත් තමයි අපි දරුවන්ට ගොඩක් වෙලාවට සැරවැර කරගෙන හරි අපිට වෙනස් විදිහකට සලකන්න සිද්ධ වෙන්නේ. ඒතර අපි ගැටලුවක ඉන්නවා නම් අපි මේ ගැටලුව තුලදී දරුවාගේ තියෙන අපහසුතාවය, දැන් අපි විශේෂ දරුවන් ගැන මේ අද කතා කරන්නේ. ඒතර විශේෂ දරුවෙක් ඉන්න දෙමව්පියෙක්ට තවත් හිසරදයක් අර මූලික අවශ්‍යතාවයන් ටික සපුරගන්න බැරි කාලෙක දරුවාගේ ට්‍රීට්මන්ට්ස් කොහොමද කරන්න කියන එක. ඉතින් ඒක වෙන්නේ කොහොමද කියලා ඔබ මගෙන් අහන්න. ඉතින් ඇත්තටම වෙන්න නම් අපි හැම කෙනාගේම ආකල්ප සංවර්ධනයක් තියෙන්නට ඕනේ. අපි තියෙන යථා තත්ත්වය පිළිබඳ හරි අවබෝධයකින්. මේ මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. ඉතින් මේ මොකද්ද වෙලා තියෙන්නේ අපිට අපහසුතා අපි දැන් ওই මැස්ලෝගේ තියරි එක කියලා ගත්තොත් අපි ව්‍යවහාරයේ තියෙනවා අපිට මූලික අවශ්‍යතාවයන් සපුරාට පස්සේ තමයි අපි ඊළඟ තට්ටු වලට ස්ටේජස් වල තියෙන අවශ්‍යතා ටික සපුර ගන්න. ඒක තමයි අවසානයේදී self satisfaction එක අපි ජීවිතේ රස විඳින අවස්ථාව එන්නේ. ඉතින් එතනට ඉස්සෙල්ලා අපිට මේ ආහාර පාන ගමන් බිමන් ඉතින් වතුර ටික එළිය ඒ වගේ දරුවට කැම කටක් කවා ගන්න ක්‍රමයක් නැති අවස්ථාවල් බොහෝ පවුල් වල තියෙනවා අද වෙනකොට. ඉතින් මේ අතර ඉන්නේ ආබාධ දරුවෙක් නම් අමතක කරන්න නරකයි උත්පල හැමතිස්සෙම මේ දරුවට උදව්වක් ඕනේ කියන එක. අපි ගොඩක් කලාවට උත්පල දෙමව්පියෝ හිතන්නේ මේ ළමයිව සායන වලට ගෙනියන්න ඕනේ. දැන් යන්න පාරේ විදිහක් නැහැ. එතකොට ස්පිරිතාලෙට යන්න ඕනේ. එහෙම නැත්නම් මේ පාසලට යන්න ඕනේ. හැබැයි දැන් අර පිරුළුම් පිට හොඳයි කියලා ඒ තියෙන තත්වයේ තුල ඔබට පුළුවන් නම් ඔබේ දරුවව තේරුම් අරගෙන එයාට මොකද්ද ඕනේ කියලා ඒක සරලසලා දෙන්න මෙතුවක්කල් සායනයකට ගියා නම් ඒ සායනයේදී දීපු උපදෙස් ටික හරියාකාරව gederදී හරියාකාරව කියලා ඒකම කර කර ඉන්න කියන එක නෙමෙයි උත්පල ඇත්තටම. අපේ concept එකක් සංකල්පයක් තියෙන්න ඕනේ මේ දරුවට මෙන්න මේ ටික තමයි දිනු වෙන්න ඕනේ කියන එක. ඒතර චිකිත්සකට දුරකථනයෙන් අමතන්න බැරි කමක් නැහැ. එතකොට එහෙම කරලා උපදෙස් අරගෙන අපි කිමු දුරකථනයක් නැහැ කතා කරන්න විදිහම නැහැ කියලා නමුත් අර පොත් අරගෙන බලලා මොනවද කරන්න කියලා තියෙන්නේ කියලා අන්න ඒක තුල ඔබ වැඩිහිටියෙක් විතර නිර්මාණශීලී වෙනවා නම් උත්පලා ඇත්තටම පුළුවන් මේ දරුවන්ට කළ යුතු දේ අර අපහසු කාලය තුල කරගෙන යන්නට. ඒක පළවෙනිම ප්‍රාථමික අවස්ථාව. කරගන්නම විදිහක් නැත්තම්. දෙවෙනි අවස්ථාව තමයි හම්බෙන් හරි අමාරුවෙන් සායනයට ගිහිල්ලා ඒ උපදෙස් ටික ඒ කාලාන්තරේ වැඩි කරලා ඉල්ල ගන්නට පුළුවන්. ඒ කියන්නේ අපි සමහර දැන් ඔය මේ ජාතික රෝහලේ ඉන්න කාලේ හැම මම මේ දුර පළාතල ඉන්න රෝගීන්ට ටිකක් මාසයකට දෙකකටම කරන්න ඕන දේවල් ප්ලෑන් එකක් හදලා දෙනවා. තෙරපියුටික් ඩිසයින් කරලා දෙනවා තෙරපි ප්ලෑන් එකක්. සමහර අය අපිට සති දෙකෙන් එනවා සතියෙන් එනවා නමුත් දුරත් එක්තරා විදිහක ගැටලුවක්. හැබැයි ගැටලුව කිව්වා නම් චිකිත්සකට අනිවාර්යයෙන්ම ඒ අය ඔබට දීර්ඝ කාලයකට ගෙදරදී කළ යුතු දේවල් වෙන්න ඕනේ විදිහ මොනවද කියන දැනුවත් කරනවා. ඒක තුල තමන්ගේ රාමුව තුල දරුවා මෙහෙව ගන්නම වෙනවා. නැත්තම් මේ දරුවන් අසරණ වෙනවා. ඒ වගේම තමයි මේක සාමාන්‍ය දරුවන්ටත් ඇත්තටම අදාළයි. හරිම අමාරු කාලයක්. අනිවාර්යෙන්ම. ඉතින් එතකොට ඒක අපි මේක හරිම වැදගත් කියන දෙවෙනි කාරණාව. එතකොට අපිට ඒ ඉල්ල ගන්න ටික තුල අපේ අපහසුතාවත් එක්ක දරුවට අවශ්‍යතාවය ප්‍රායෝගිකව සැපරීම තමයි ඒක මම නම් බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතන ඉඳ ගන්න මේක මේ අපි වැඩ කරන වෙලාව කියන්නත් වෙලාවක් නැහැ දැන්. ගෑස් එක කරේ තියන් පොලිමේ ඉන්න වෙලාව වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේදී ගල් කැට ටිකක් දීලා මේකෙදි මේ ටික ගණන් ටික හදන්න හරි කොළ ටිකක් හදලා මේක වෙන් කරලා තියන්න මේක අලවලා තියන්න. තව කෙනෙක්ව යොදවන්න පුළුවන්. ඒ වගේ ඊටාම තීක්ෂණව ඇත්තටම ගැහණියක් මවක් තීක්ෂණව කටයුතු කරන්නම වෙනවා. නැත්තම් මේ ගැටලුව තුල අපේ දරුවන්
බලාගෙන ඉද්දී ආඝාතයට යයි කියලා බයක් තමයි මට නම් ආවේ. අනිවාර්යෙන් ජයවලි මහත්මිය දැන් මේ දුෂ්කර කාලේ හැමදාම පවතින්නේ නැහැ. යම් කිසි කාල පරිච්ඡේදයක් වැඩි කාලයක් පවතී. ඔව් එතකොට මොකද වෙන්නේ? නමුත් අපේ දරුවන්ට වෙන හානිය අපිට ඊටත් වඩා බොහෝ කාලයක් යනකම් පිළිසකර කරගන්න බැරි වෙනවා. එතනින් එන සමාජ ප්‍රශ්නේ දැන් මගේ මේ පශ්චාත් උපාධිය සමාජ විද්‍ය මේ සේවය පිළිබඳව. එතකොට මම එතෙන්දි තව දකින දෙයක් තමයි මෙතන සමාජ ප්‍රශ්න කොන්නකට මැදි වෙනවා. මේ ඉගෙන ගන්න බැරි දරුවන්, දඟලන දරුවන්, අපහසුතාව තියෙන දරුවන් ගොඩ වෙනවා බැඩ බැරුව. ඒක නොවිය යුතු යුත්පල. අන්න ඒ පණිවිඩය දෙන්න දෙමව්පියන්ට පුළුවන් නම් ඒකට ක්‍රියාත්මක වෙලා මේ පැත්තකින් මවක් කියන්නේ මේ ගොඩාක් දේවල් කරන්න කෙනෙක්. ඒතර එක අතකින් එක ඇඟිල්ලකින් එක මොහොතකින් දරුවව එක දරුවෙක්ව මෙහෙව ගන්න පුළුවන් නම් ක්‍රම යොදන්න පුළුවන් නම් අන්න එතන තමයි අපේ සමාජයට දෙන අපේ රටට දෙන ජයග්‍රහණය වෙන්නේ. මට කළ හැකි දේ. උපදෙස් ඔබට කළ හැකි දේ. ඕවා කියලා දෙන එක. හරි. එතකොට මේ දරුවන් වැටෙන්නේ නැතුව ඇදගෙන යන්න ඔබට ශක්තිය ධෛර්යය දෙන්න නම් චිකිත්සක කණ්ඩායම් ඉන්නවා ඇත්තටම. එයාව හම්බෙන් හරි හම්බ වෙලා කරන දේවල් අහගෙන අනිවාර්යෙන් උදව් කරනවා. ඒක මම දන්නවා. අනිවාර්යයෙන්. ඒක දෙක තුන. හරි. හතරවෙනි එක තමයි ඔකෙදි දැන් තියෙනවා ක්‍රම දැන් අලුතෙන් ආපු ක්‍රම තියෙනවා රෝගීන් බලන. ඒකට අපි කියනවා චිකිත්සක මේ දුරස්ත චිකිත්සක සේවය ටෙලි ප්‍රැක්ටිස් එක. ලෝකේ දැන් ගොඩාක් වෙන්නේ ටෙලි ප්‍රැක්ටිස් ඇත්තටම. ඒ කියන්නේ Zoom හරි WhatsApp එකෙන් හරි රෝගීන් බලන එක. ඉතින් මෙතනදී හරි මේ මතයක් තියෙනවා දෙමව්පියන්ට මේක හරියන්නේ නැහැ. අපේ බබාට බෑනේ ෆෝන් එකෙන් අපේ බබාට බෑනේ මේකෙන්. එහෙම නෙමෙයි. දරුවන්ව මම නම් බලන්නේ උත්පලා ටෙලි ප්‍රැක්ටිස් එකේදී මව සහ දරුවා හරි වැඩිහිටියා සහ දරුවා ඉඳද්දි ඒ වෙන දේ වැඩිහිටියා තමයි චිකිත්සකට චිකිත්ස දෙන උපදෙස් ක්‍රියාත්මක කරන්න ඕනේ. නැත්නම් අර ඉස්කෝලේ ස්ක්‍රීන් එකෙන් දරුවා හොම් බලන් ඉන්නවා වගේ චිකිත්සාව කරන්න බෑ. එතන අපි සායනයේදීත් මම පාවිච්චි කරන දෙමව්පියා සහ බලාගෙන ඉන්න එක. ඉතින් එතකොට මෙතන මේ ඒ කාර්යම අපි කතන සහ භාෂා චිකිත්සකයන් විදිහට ගිහිල්ලා මේ රෝගියාව අල්ලන අවස්ථා හරි අඩුයිනේ. ගිලින්න බැරි නම් උනත් සෙට් එක. ඒ කියන්නේ ඒ හරහා මිසක් අපි මේ අල්ලලා කරන දෙයක් නෙමෙයිනේ මේක. හරි? නෙමෙයි මේක. හුඟක් අය දන්නේ නැහැ මොනවද කරන්නේ කියන එක අපි දවසක ආයේ කියමු. ඉතින් එතකොට උපදෙස් දීම, මෙහෙයවීම, අගැයීම, නැවත ඇගැයීම, රෝග විනිශ්චය, ඒ ක්‍රියාකාරකම් කිරීම, සහ කරන්නට උපදෙස් දීම, නැවත බැලීම ඔන්න ඔය තුලින් තමයි මේකේ ප්‍රගතිය ඇති වෙන්නේ සාමාන්‍යයෙන් දරුවෙක්ගේ. ඉතින් එතකොට හරි ලස්සනට කරන්න. ඊවන් සමහර වෙලාවට මේ ගිලින්න බැරි අයගෙත් මම මේ වෙනකොට දුරස්ත සායන වලින් මේ ගිලින බට ගලවලා තියෙනවා. දැන් කියන්නේ ගිලීම බලන්න ළඟ ඉන්න බෑ අහගෙන. නමුත් අත්දැකීමත් එක්ක එතන ඕනෙම වුණාම රෝගියා ගෙන්න ගන්නවා. පුළුවන් උපරිමයකට රෝගියා ගෙදර තියාගෙන චිකිත්සක ඉන්න තැන ඉඳගෙන ස්ක්‍රීන් එකෙන් WhatsApp වීඩියෝ හරි එහෙම නැත්නම් Zoom තාක්ෂණයෙන් හරි උපදේශය වැඩිහිටියාට දෙන අතර දරුවා මෙහෙවා ගැනීමේ සායන කාලයම රැඳෙන්නට පුළුවන්. හැබැයි දුරස්තයි. ඒක හරියම සාර්ථකයි. එක ක්‍රමයක් ඒක. ඉතින් අපි ලංකාවෙත් ඒක අත්දැක්කා. මම ජාතික රෝහලටත් මට මතකයි ඒක ඉන්ට්‍රොඩියුස් කරා. ඒතර මේ දැන් ඔය කොවිඩ් කාලය තුලම තදින් පැතිරුණු කාලය තුලම අපි සායනවලත් ඒවා කරා. ඉතින් මම දැන් ඒක තවත් දුරටත් ප්‍රගුණ කරා. ඉතින් හරිම සාර්ථකව ඒක අපේ දරුවන්ට මෙහෙවන්නට පුළුවන් දෙමව්පියන් හරහා. ඉතින් මේ ඔක්කොම කරන්න දෙමව්පියන් ගැටලුවක් තියෙන බව අපිට අපහසු බව මේ ප්‍රශ්න අතර අපි අපේ දරුවන්ව අතාරින්න බෑ කියන එක. මොන ප්‍රශ්න තිබ්බත් දරුවාගේ ප්‍රශ්න අතාරින්න බෑ. ඒක තියෙනවා. දරුවනේ. ඔව්. ඒක නිසා ඔබ ඒ සඳහා මෙහෙයවීම කළ යුතුයි කියන එක තමයි මට කියන්න ඕනේ අද. අනිවාර්යෙන්ම. දැන් ඔබ හිතන්න මේ දුෂ්කර කාලය තුළදී ඔබ කොයිතරම් පීඩාවටපත් වෙනවද? ඔබට කොයිතරම් මානසික පීඩනයක් හිතේ සංකාවක් දුකක් තිබෙනවාද මේ ඔබට මුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්න පිළිබඳව හිතනකොට ඒ අතින් බලනකොට ඔබේ යම් හෝ ආබාධයකට ගොදුරු වී ඉන්න දරුවා මොනතරම් අසරණ තත්වයක ඉන්නව ඇද්ද වෙනදා ඔහුට දෙමව්පියන්ගෙන් ලැබුණු කාල වේලාව අවධානය ආදරය උණුසුම ලබන්නත් ඔවුන්ට කාලයක් නැහැ දැන්. එතකොට තවත් කොයිතරම් ඔවුන්ගේ අසරණභාවය වැඩි දියුණු වෙලා ඇද්ද? ඉතින් ඒ නිසා මේ පිළිබඳව සානුකම්පිතව හිතන්න ඕනේ. දෙමව්පියන් වගේම නිවසක ඉන්න වැඩිහිටියන් අනිවාර්යයෙන්ම මේ මොන බාධා මැද්දේ වුණත් Tamanගේ දරුවා Tamanට ඉන්න වටිනාම සම්පත මේ දරුවා වෙනුවෙන් යම්කිසි කාලයක් වෙන් කළ යුතුමයි. ඔහුගේ ප්‍රගතිය වෙනුවෙන් අපි කාලයක් කැප කළ යුතුමයි.
දැන් මේ අපි ආබාධිත දරුවන් පිළිබඳව කතා කරපු නිසා මට මේ කාරණෙත් පොඩ්ඩක් හරි ඉස්මතු කරන්න ඕනේ කියලා හිතුණා ජයමලී මහත්මිය. දැන් මේ කාලේ වෙනකොට නැවතත් පාසල් වහන්න වෙලා තියෙන තත්වයක් තිබෙනවා. ඇතැම් පාසල් වහලා තියෙනවා. දරුවන් ගෙදර ඉන්නවා. නමුත් දෙමව්පියන් ගෙදර රැඳෙන්නේ නැහැ. දෙමව්පියන්ගේ අවධානය, ආදරය, දෙමව්පියන්ගේ මෙහෙයවීම දරුවන්ට ලැබෙන්නේ නැහැ. මේ කාලය තුළදී දරුවන් දැන් එක් රටාවකට හුරු වෙමින් ආපු දරුවන් පාසල් යනවා, අධ්‍යාපනය ලබනවා, ගෙදර ආවම දෙමව්පියන් එක්ක හැදී වැඩෙනවා. මේ සම්පූර්ණ මේ ක්‍රියාපටිපාටිය විකෘති වෙලා තියෙනවා. විපර්යාසයකට ලක් වෙලා තිබෙනවා. මේ තත්වයේ යටතේ අපි දරුවෙකුගේ මානසිකත්වය නිරවුල්ව නිවැරදිව පවත්වා ගන්න කොයි වගේ සහයක්ද දෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම මොකද මම මගේ YouTube එකේ දවසක කතා කරා මට මතකයි. අපි ගොඩක් වෙලාට ප්‍රායෝගික ජීවිතයේදී ස්වභාව ධර්මයට එකතු වෙනවා නම් දරුවන් සමග අපිට ගොඩක් වෙලාට දරුවන් මෙහෙම ගන්න ලේසි. මෙතන වෙන්නේ ටැබ් එකත් අරගෙන පැත්තකට වෙන දරුවා. හැම දරුවකටම ওই පිළිබඳ අත්දැකීමක් ඇති. ෆෝන් එකක් ටැබ් එකක් එක්ක අයිනකට වෙන්න හදනවාමයි. ඉතින් එතනදී අපිට හරි අමාරුයි ඒක වළක්වා ගන්න. එතෙන්ද ස්වභාව ධර්මයේ නිර්මාණ සමහර gedara වැඩ කරන දේවල් වලට දරුවා එකතු කර ගැනීම හරිම අවශ්‍ය වෙනවා. හුඟක් වෙලාවට අපිට වෙන්නේ අපි දරුවගෙන් කරදර නිසා ඔයා එහාට යන්නේ කොහොමද දරුවට කරගන්න දෙයක් නැහැ. එයා මොකද කරන්නේ ගිහිල්ලා අර ස්ක්‍රීන් එකත් එක්ක ගහගෙන යන එක. ඉතින් මෙතෙන්දී ඒකත් එක්ක තව ලෙඩක් ඇති වෙනවානේ. ඔය ඔටිසම් ලක්ෂණ තව වැඩි වෙනවා. ඒතර ආබාධ තත්ත්ව තිබුණාන් දියුණු වෙන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වෙන්නේ නැහැ කියන එක. ඉතින් මෙතෙන්දී ඔය පෙට්‍රල් පොලිමේ පැය 5ක් 6ක් 7ක් ඉන්න අපි උයන්න ගෑස් ටික නැතුව වෙලාවල් අරගෙන දරලිප් පත්තු කරගෙන උයන අපි දරුවන්ව ඒවට එකතු කරගන්න ඕනේ. ආබාධ තියෙන දරුවන්ගේ දෙමව්පියන්ට අර ටික උදෙන්ම එක හරිය ඔක්කොම ඉක්මනට ඉවර කරලා අර සායනයේ දීපු දේවල් ටික යම් කාලයකදී කිරීමත් ඒ වගේම දුරස්ත ක්‍රමයක් පුළුවන් නම් චිකිත්සක කෙනෙක් සමග නොකඩවා කටයුතු කිරීම. බින්දට සතිය ගානේ බලුවා නම් අපහසුතාව මැද මාසකට එකක් බලා ගන්න. හැබැයි ඒ කරන ටික හරි ගයිඩන්ස් එකක් ගන්න ඕනේ. ඉතින් අන්න ඒ ආකාරයට දරුවා මග හැරගන්නේ නැතුව වගේම වැඩි හිටිය සමහර අංශභාග රෝගීන් ඉන්නවා මේ වෙලාවේ. ඉතින් හදිස්සියකට රෝහලකට යන්න විදිහක් නැහැ. එතකොට ඒක නිසා අපි මේ වෙලාවේදී ක්‍රියාත්මක වෙන්න ඕනේ. පුළුවන් අපි කරගන්නවා. අපිට පුළුවන්. බැරි නෑ කියන මානසික තත්ත්වය දෙමව්පියන් මත ඇති වෙන්න ඕනේ. එතකොට ඒක තුලින් තමයි කරන ක්‍රම වැඩිහිටියන්ට පුළුවන් වෙන්නේ. දැන් හුඟක් මම දකින දෙයක් තමයි මේ දවස්වල දුර පළාත්වල ඉන්න වයසක අය සිද්ධ විනාශා ගැනීම ගොඩක් මට අහන්න සිද්ධ වුණා. එක ළඟ. ඉතින් එතකොට වෙන්නේ මොකද? එන චකිතයත් එක්ක මේ සමාජයේ මොකද වෙන්නේ? අපිට දරුවන්ට පුළුවන් ද අපිට කන්න දෙන්න බෑ. අන්න ඒ වගේ දේවල් සහ මෙතන අපි දරුවන්ම විතර නෙමෙයි වැඩිහිටි වයෝවෘද්ධ සමාජය අපේ සමාජයේ කොටස් තියෙනවානේ. ඉතින් මේ කොටස් වලදී පොඩි පරපුර, ළමා පරපුර වගේම තමයි වැඩිහිටි වෘද්ධ අය. අන්න ඒ අය ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ මේ සමාජ සත්කාරයේදී. ඉතින් ඒක ඔබ ළඟ ඉන්න කෙනාට උත්පලා මං හිතන්නේ කරන්න අපි මතක් කරන්න ඕනේ. අපේ තියෙන ස්ට්‍රෙස් එක, අපේ තියෙන පීඩාව අපි ළඟම ඉන්න කෙනාගෙන් පිට කරනවා. ඒක කරන්න එපා. ඒක හරි වේදනාත්මක වැඩි වෙනවා මේ වෙලාවේදී. ඒ අයත් ඉන්නේ ප්‍රශ්න ගොන්නක නිසා. නේ? ඉතින් ඒක ඇත්තටම මිනිස්සු විදිහට දේවල් තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. එතෙන්දි ක්‍රියාත්මක වෙන්න උදව් කරන්න අය ඉන්නවා. මෙන්න මේ තැන් කියන එක හොඳට ඔළුවේ තියාගන්නට ඕනේ. කෙනෙක්ට කතා කරන්නට බැරි නම්, ගිරින්නට බැරි නම්, අංශභාගයක් හරි වෙන රෝගී ලක්ෂණයක් හරි තියෙනවා නම් ළඟම රෝහලට ගෙනහිල්ලා පළමු උපදෙස් ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒක කල්දදා ඉන්න ගියාම තව බැරි වෙනවා. ඉතින් ඒ වගේම තමයි දරුවන්ගේ මේ තුවක් කාලයකට ඉස්කෝලේ ගිහිල්ලා දැන් ඔබ අපි කතා කරන්න පටන් ගත්තේ සාමාන්‍ය දරුවන්ගේ ඉස්කෝලේ යෑමත් සහ එන මානසික පීඩනය. ඉතින් ඒ හැම දෙයකම පුළුවන් නම් අපි හිතන්න ඕනේ. මට හිතෙනවා උත්පලා මෙන්න මෙහෙම දෙයක්. අපි මේ ගෑස් එකයි ඔය වාහනේ සමාජයට ආවේ පස්සේ කාලේනේ. අපි පොඩ්ඩකට කමක් නැහැ මේක මෙහෙම කරගන්නවා කියලා අපේ පීඩාව ගෙදර ආයට නොදී තමන්ගෙම ආයට නොදී ඉන්නවා නම් අන්න එතනදී අපිට කලින් වගේම වැඩ ටික කරගෙන ජීවිතේ ගැට ගහ ගන්නට පුළුවන් වෙනවා. රෝගී දරුවන් සමග ඉන්න පවුල් වගේම සාමාන්‍ය දරුවන් සහ සාමාන්‍ය හැමෝටම. හරි. ඉතින් දැන් අපි මේ කතා බහ කරේ
දරුවන් සමස්තයක් වශයෙන් දරුවන්ට ඇති වෙන්නට පුළුවන් මේ කාලය තුරදී දෙමව්පියන් තමන්ගේ ළඟ නැතිවීම, දෙමව්පියන් සමග තිබෙන සම්බන්ධතාවයන් දුරස් වීම, පාසල් අධ්‍යාපනය ලබන්නට තිබෙන දුෂ්කරතාවයන් මේ කියන හැම කාරණයක් නිසාම දරුවන්ගේ මානසිකත්වයට වෙන්න පුළුවන් බලපෑම් පිළිබඳව. මෙතන මුත්පලා හැමදේම වෙන්නේ හොඳට කියන සංකල්පය කෙනෙක්ට ගන්නට පුළුවන් නම් තියෙන දේ නෑ, අරක නෑ, මේක නෑ කියලා හිතනවට වඩා එතකොට තියෙන්නේ කලින් තිබ්බ ජීවිතේම තමයි. අනිවාර්යයෙන්ම මේක තේරුම් ගැනීම තමයි වැදගත් නේ. තේරුම් ගැනීමයි වැදගත්. ඉතින් එන්නේ ඒක තුල දරුවන්ට දරුවන්ගේ වැඩ කරන් දෙනවා, අම්මතු වෙනවා, ඊට පස්සේ ඒ ටිකම කරනවා, ගෙදර වැඩ වලට උදව් කරගන්නවා, වැඩ ටික කරගන්නවා. එතකොට ජීවිතේ කරගන්න දැන් පඩි භාගය වෙනවා, වියදම වැඩි වෙනවා. එතකොට මේ දේවලුත් හරියට ප්ලෑන් කරලා සටහන් කරලා කරන්න පුළුවන්, පාවිච්චි කළ හැකි ප්‍රමාණවල මොනවාද පරිස්සම් කරගන්න පුළුවන් දේවල් දරුවන්ටත් කියලා දීලා අන්න එහෙම තමයි අමුතු විදිහකට ජීවිතේ යන්න ඕනේ කියන එක මතක් කරන්න ඕනේ. චිකිත්සක කෙනෙක් විදිහට මට හිතෙනවා, මනෝපදේශක කෙනෙක් විදිහට මට හිතෙනවා ඒ දේ මට ඔබ හරහා සමාජයට දෙන්න ඕනේ කියලා. අනිවාර්යෙන්ම. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි මේ කාල වේලාව වෙන් කරගත්තේ. මොකද ඊටාම සංවේදී කාරණාවක් අපි මේ කතා බහ කරේ. මේ වෙනකොට හුඟක් දෙනෙක්ගේ අවධානයෙන් ගිලිහිලා තිබුණාට මේක අතිශයින් මානුෂිකයි, ඒ වගේම සංවේදී කාරණාවක්. ඉතින් මේ පිළිබඳව අපි හැම කෙනෙක්ගේම සමාජයක් හැටියට අවධානය යොමු වෙන්නම ඕනේ. දැන් අපි මේ ඉන්න දුෂ්කර කාලය පිළිබඳව කතා කරාම ජයමඩි මහත්මිය අපි තනියෙන් මේ දේවල් එක ගැටෙන්න ගියාම තමයි අපිට වෙහෙස වැඩි. අපි එක ඉරට්ටක් ගත්තොත් ලේසියෙන් කඩලා දාන්න පුළුවන්. ඒත් අපි ඉරටු මිටියක් ගත්තොත් ලේසියෙන් කඩන්න බෑනේ. ඒ නිසා මේ වෙලාවේ මේ දුෂ්කර වෙලාවේ පවුලේ හැමෝම එකවගේ එකතු වෙන්න, මේ සම්බන්ධතාවයන් තර කරගන්න. එතකොට මේ දුෂ්කර කාලයට මුහුණ දෙන්න තියෙන හැකියාව වැඩි වෙවි. ඒක තමයි. ඒකත් එහෙමයි. ඔය අපි තියෙනවා මේ එක තියරිස් තියෙනවා. ඉතින් අපි පොඩිම ගෙදර පවුල, පරිසරය, තමන් ඉන්න ප්‍රදේශය, ඊට පස්සේ ලොකු පරිසරය, ඊට පස්සේ සමස්තය ලෝකය. හරි. එතකොට මේ පොඩි පරිසරය තුල වගේම තමන්ගේ නෑහිතවත්තුන් සහ සමග එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේවා ප්ලෑන් කරන්න ඕනේ හරියට. එතකොට මේ ප්ලෑන් එක කියන්නේ හරි විවෘත මනසකින් මේ ගැටලුව දිහා බලලා දැන් ඒ දැනගන්නට ඕනේ අපි වගේ චිකිත්සකයන් ඉන්නවා ආබාධ සහිත දරුවන්ට උදව් කරන්නට දුරස්ත ක්‍රමයෙන් පවා කියන එක දැනගත්තා නම් අන්න ඒ යොමුව තුල සායනට ඇවිදගෙන යෑම නොවි සායනේ දුරස්තව පවත්වාගෙන දරුවාගේ හැකියාවන් වර්ධනය කරගෙන දරුවව වටන්න නැතුව ගෙනියන්නට පුළුවන්. අනිවාර්යෙන්ම. ඉතින් අපි ඒ පිළිබඳව විශේෂයෙන් ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වුණා මේ වැඩසටහන හරහා. දුරස්තව ඔබට පුළුවන් මේ චිකිත්සක ප්‍රතිකාර ලබා ගන්න. ඒ හරහාත් මේ තිබෙන කාල පරිච්ඡේදය තුළදී ඔබේ දරුවාට අසාධාරණයක් නොවෙන්න, ඔබේ දරුවාගේ පැවැත්ම වර්ධනය දිගින් දිගටම අඛණ්ඩව පවත්වාගෙන යන්න ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් අපිට ලැබිලා තියෙන කාල වේලාව නිමා වෙමින් යන නිසා අපි කතා බහ නිමා කරන්න තමයි සූදානම් වෙන්නේ. මම ඔබට මතක් කරන්න සූදානම් ඔබට ජයමලී මහත්මිය සම්බන්ධ කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහා තිබෙන දුරකථන මාර්ගය සටහන් කරගන්නකො 077 34 38 680 077 34 38 680. ඉතින් ජයමලී මහත්මිය හැමදාම වගේ බොහොම එතන පැහැදිලි කරන්න ඒක මගේ පෞද්ගලික ලේකම් ඒ හමු ඒ සඳහා WhatsApp මාර්ගයෙන් පයින්ඩයක් දීලා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා සම්බන්ධ කරගන්න. මේ සම්බන්ධීකරණ ලේකම්තුමාගේ දුරකථන අංකය තමයි ලබා දීලා තිබෙන්නේ. ඔබට සම්බන්ධ වෙන්නට අවශ්‍යකමක් තිබෙනවා නම් ජයමලී මහත්මියගේ සේවය ලබා ගන්න ඔබ කරන්න ඕනේ මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීමයි. ඉතින් ජයමලී මහත්මිය හැමදාමත් වගේ බොහොම ආදරෙන් ලෙන්ගතුව අපේ මේ ප්‍රේක්ෂක ජනතාවට වටිනා යමක් දෙන්න එකතු වෙනවා. ඉතින් අද දවසේදීත් අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට. ඉතින් ආයුබෝවන් සුබ දවසක්. සුබ දවසක්.